ඔන්න අදත් මම ඔයාලා ආයිබෝවන් කියලා මගේ channel එකට ඉදාම් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට මගේ kitchen එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ වඩේ කරත්ති තියෙන පාන් පිටි වඩේ බෝල වඩේ අන්න ඒවා ඉතාමත් පහසුවෙන් ඒ වගේම පිරිසිදුව රසට කොහොමද ගෙදර හදාගන්නේ කියලා තමයි මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක හදාගන්නේ සහ මොනවාද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා. මම අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 500ක්. ඊට අමතරව අරගෙන තියෙනවා පොඩියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්. ඔයාලට රතු ලුණුත් ගන්න පුළුවන්. ඊට පස්සේ සිහින්ව කපාගත් කරපිංච. ඒ වගේම මෙතන මම අමු මිරිස් කපාගෙන තියෙනවා කරලා පිටර. ඔයාලා සැර කන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැත්තම් පොඩි බබාලා ගෙදර නැත්තම් ඔයාලට පුළුවන් ඊට වැඩිය වැඩි කරගන්න. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා සීනි තේ හැඳි එකහමාරක්. ඒ වගේම ඊස්ට් අරගෙන තියෙනවා තේ හැන්දක්. අපි මේක අනාගන්නේ මද රස්නේ උණු වතුරෙන්. හරි එහෙනම් අපි ඉක්මනටම මේක අනාගමු. මම මේකට අරගෙන තියෙන ඊස්ට් ටික මේ සියලුම දේවල් මම මේකට එක් කරගන්නවා. ඔයාලා රස අනුව ඔයාලගේ ලුණු එක් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාලට කෑලි මිරිස් මේකට එක් කරගන්න පුළුවන්. ඔයාලා රස අනුව ලුණු එක් කරගන්න. ඔයාලට අනනගමනුත් පොඩ්ඩක් ලුණු මදිද කියලා බලලා දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කෑලි මිරිස් මම අද පොඩ්ඩක් එකතු කරගන්නවා. කෑලි මිරිසුත් ඔයාලට කැමති විදිහට එක් කරගන්න පුළුවන්. දැන් මේ ටික තමයි අපේ වඩේ මිශ්‍රණය අනන්න අපට ඕනේ කරන්නේ. දැන් අපි මේක උණු වතුර මද උණු වතුර, ඒ කියන්නේ පොඩි ලා රසණයක් තියෙන උණු වතුරෙන් තමයි අනාගන්නේ. මේ වතුර එකපාර ඔයාලා ගොඩක් එක් කරගන්න එපා. ටික ටික එක් කරගෙන අනාගන්න. මේක ඉතින් අතේ ඇලෙනවා. ඒ වුණාට මේක අනාගන්න ලේසි. ඉතින් ඔයාලගේ මේ ඩෝ එක ටිකක් ඇලෙනවා. ඒකට කිසි ප්‍රශ්න නැහැ. ගොඩාක්ම ඇලෙන්න ගන්න එපා. මේ ගොඩක් දියාරු කරගන්න එපා වතුර. රොටි වලට වැඩිය ටිකක් වැඩිපුර වතුර දාලා මේක අනාගන්නේ. ඉතින් මේක දැන් හොඳට ඇනිලා තියෙන්නේ. පාන් පිටි අමු පිටි නැති වෙන්න හොඳට මේක අනා ගන්න ඕනේ. දැන් අපි මේක හොඳට වහලා මේක පිපෙනකන් අරන් තියාගමු. සාමාන්‍ය අවුව දවසක නම් මේක පැය එකමාරෙන් දෙකකින් වගේ හොඳට පිපිලා එනවා. ඔයාලා මේක හොඳට තද කරලා වහගන්න. එළියේ වාතය ඇතුළට යන්නේ නැති වෙන්න. අපි දැන් පිටි එක පිපෙනකන් අපේ වැඩ එක කන්න හදාගන්න ලුණු මිරිස් එක හදාගමු. ඒකට මම අද අරගෙන තියෙනවා කෑලි මිරිස් අරන් තියෙනවා. කෑලි මිරිස් වලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. සැර වැඩියෙන් අවශ්‍ය නම් ඒ විදිහට. ලුණු පොඩ්ඩක් අරන් තියෙනවා. ඒ වගේම කොච්චි තියෙනවා නම් කොච්චි ගන්න. මම මෙතන නයි මිරිස් කරල් 3ක් අරන් තියෙනවා කොච්චි කරල්. ඊට පස්සේ දෙහි ඕන කරනවා, ලුණු ඕන කරනවා රස අනුව. ඊට පස්සේ වතුර ටිකක් ඕන කරනවා. මම තෙල් තේ හැන්දක ප්‍රමාණයක් මේ ලුණු මිරිස් එකට භාවිත කරනවා. හරි එහෙනම් අපි බලමු මේ ලුණු මිරිස කොහොමද කොටා ගන්න කියලා. අපි මුලින්ම මේ කෑලි මිරිස් ටිකයි කොච්චි කරල් ටිකයි හොඳට කුඩු වෙන්න කොටා ගන්න ඕනේ. ඒකට අපි ලුණු ටිකක් දාගත්තර කමන්නේ. මේකට වතුර පොඩ එක් කරගෙන තමයි මේක කොටා ගන්න ඕනේ. මේක ඔයාලා කොටන අතරේදී මේකට වතුර දිය ගතියෙත්නේ අපේ වඩේ එකේ තියෙන්නේ. වතුරත් එක් කර ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දිය ගතියට මේක කොටා ගන්න ඕන. ඔයාලා දැන් මේක ටිකක් කෙටිලා තියෙන්නේ, කොච්චි කෙටිලා තියෙන්නේ. මේ වෙලාවේ ඔයාලා දාගන්න පොල් තෙල් තේ හැන්ද. ඔයාලා මේක නැවතත් හොඳට පිටි වෙන්න කොටාගෙන ඊට පස්සේ අපි මේකට ලුණු ටික එක් කරගමු. මේකත් දැන් අපි හොඳට පොඩි වෙන්න කොටා ගමු. අපේ ලුණු මිරිස් දැන් හොඳට කෙටලා තියෙන්නේ. දැන් අපි මේකෙන් අයින් කරගෙන මේකට අපි රස අනුව දෙහි දාගමු. ලුණු මිරිස් හදාගෙන ඉවරයි. දැන් අපි අපේ වඩේ එක දැන් පිපිලා තියෙන්නේ. ඉතින් වඩේ එක පැදගමු.
අපේ පිටියක හොඳට පිපිලා තියෙනවා. ඉතින් මේක දැන් අපි නිකන් අත තිබ්බොත් මේක ඇලෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ? තෙල් ගන්න ඒවා මුකුත් නැහැ. අපි මේක වතුර දාලා තමයි ඇලෙන්නේ නැති වෙන්න හදාගන්නේ. දැන් අපි වතුර භාජනයකුත් ගන්න ඕනේ. අපි හොඳට අතේ වතුර ගා ගන්න ඕනේ. අත් දෙකම මේකට දාලා හොඳට වතුර ගාගෙන ඊට පස්සේ තමයි අපි මේක අල්ලන්නේ. එතකොට මේ අතේ ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ අපි චුට්ටක් මේකට එකතු කරලා ආය අනන්න ඕනේ. ඔයාලා අනන වෙලාවෙම ලුණු එහෙම ඇද්ද කියලා බලලා හොඳට අනාගරනේ තිබ්බේ. ඊට පස්සේ දැන් ඉතින් අපිට තියෙන්නේ ගුලි කඩලා දාන්න. ඉතින් මේකට ගුලිය කඩා ගන්න ප්‍රමාණයක් කියලා නෑ. ඔයාලා දැකලා තියෙනවනේ. මේ වඩේ කරත්තේ තියෙන ඒවා එක කියන්නේ එක සාමාන්‍ය එක ගානකට මේ වගේ ගුලි තමයි තියෙන. ඔයාලා අල්ලේ ගා ගන්න එපා. මෙන්න මෙහෙම ඇඟිලි වල මේවා කරලා ඔයාලට ඕන නම් මෙහෙම හිලක් හදා ගන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් බෝල වඩේ හදා ගන්නත් පුළුවන්. කැමති විදිහකට ඔයාලට මේක තාච්චියේ දාලා බෙද ගන්න පුළුවන්. ඔයාලගේ වඩේක රන්වන් පාටට බෙදෙනකොට ඔයාලා බා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලගේ වඩේ ඔක්කොම බෙද ගන්න. ඔයාලට මැද හිල තියලත් බෙද ගන්න පුළුවන්. එහෙම නැත්නම් බෝල වඩේ කඩේ තියෙන ඒවා වගේම බෙද ගන්නත් පුළුවන්. ඔන්න අපි පාන් පිටි වලින් හදාගත්ත බෝල වඩේක නම් හදාගෙන අවසానයි. දැන් ඉතින් අපිට තියෙන්නේ මේකේ රස බලන්න තමයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර ඔයාලගේ ආදරණීයන්ට ඉතා පිරිසිදුවට මේ වඩේක ඉතාම රසයි. කඩේ වඩේක වගේම රසයි. කියන්නේ අපේ බක්කියෙන් අපි ගන්න වඩේ බක්කින් ඒ රසටම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ගෙදර හදන්න. ඉතින් ඔයාලා මේක හදනකොට මං හිතන්නේ වැරද්දක් ඇති වෙයි කියලා. මොකද මං ඔයාලට මේක හරියටම හදන හැටි කියලා දුන්නා. ඉතින් අපි එහෙනම් කාලා බලමු. ඔයාලා හදලා කාලා බලලා මට රස කියන්න. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඉතින් මම මේ රස වඩේකේ රස බලමින්ම ගිහිල්ලා එන්නම්. ඔයාලට බුදු සරණයි.